Good morning හැමෝටම. ඉතින් අද නම් ඔන්න සැරටම වහින දවසක්. උදේවරු මගේ වැඩ ටික ඉවරයි. දුව ඉස්කෝලේ යවුවා. දැන් ඉතින් මම මේ ෆ්‍රී. ෆ්‍රී කිව්වට ෆ්‍රීම නෑ. පුතාට කෑම එක හදන්න ඕනේ. එයාගේ උදේ කෑම එක. ඉතින් මම දැන් හදන්නේ එයාගේ උදේට දෙන එයාගේ ඕට්ස් එක හදන්න. ඉතින් මේක ඉතින් ලොකු දෙයක් නැහැ. හැමෝම හදන විදිහට තමයි මමත් මේ ඕට්ස් එක හදන්නේ. නිකන් සරලව කිව්වොත් එහෙම ඉස්සෙල්ලා යාට ඕන ගාන්ට ඕට්ස් ටික අරගෙන ඊට පස්සේ මම ඒක ලිපේ තියෙනවා වතුර චූට්ටක් දාලා තැම්බෙන්න තියෙනවා. ඒ අතරේ ඒකට රටින්දි එකක් එකතු කරනවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා ඒක හදලා ගන්නවා. කන වෙලාවට කෙසල් ගෙඩියක් එකතු කරලා එයාට කන්න දෙනවා. හැබැයි ඒකට එයා ගොඩක් ආසයි. ඉතින් මට ඉතින් මෙයා උදව් කරනවා. දැන් මේ පේනවනේ ඔයාලට ගොඩක් උදව් කරනවා වගේම ටිකක් වනසනවා. ඉතින් එහෙම තමයි ඒගොල්ලොත් එක්ක වැඩ කරනකොට. ඉතින් මම දැන් යාට යාගේ උදේ කෑම එක කවන්න හදන්නේ. ඉතින් ඒ අතරේ යුද්ධේ කරනවා මෙයා මේකට එන්න. ඉතින් එයා කාලා බීලා යාගේ වැඩ ටික ඉවර වෙන්න ටික වෙලාවක් යනවා. ඊට පස්සේ තමයි මට මගේ කෑම එක කාලා මගේ වැඩ ටික පටන් ගන්න වෙන්නේ. ඉතින් ඔය කෑම එක හදනකන්වත් ඉන්නේ නෑ පේනවනේ. එයාට කෑව කවලා ඔක්කොම ඉවර කරලා මගේ කෑම එක කන්න පටන් ගත්තා. අද අපේ ගෙදර අම්මා උයලා තියෙන්නේ මාළු හදන බීට්‍රූට්. හරි රසයි. උණුවෙන් කද්දි තවත් රහයි. රසයි. ඉතින් ඒ ටික කෙරෙනකොට අතරතුරේ හස්බන්ඩ් ගෙදර ආවා. එයා දුව ස්කූල් එකට දාලා ගෙදර ආවේ. දැන් තමයි ඉතින් එයාගේ වැඩ ටිකත් ඉවර කරගෙන ඇවිල්ලා ඉතින් එකම ජොබ් එක මේක තමයි. පැය භාගයක් විතර පුතව හුරුතල් කරනවා. ඉතින් එයාටත් අර හරි ආසයි. ඉතින් පුතත් හරි ආසයි යත් එක්ක හුරුතල් වෙන්න. ඉතින් ඒ වෙලාවට ඉතින් මාත් එකතු වෙනවා. ඉතින් ඒ වෙලාව හරි ජොලි ටයිම් එකක්. බලන්නකෝ. එන්න පුතේ. වෙයියා. අලගත කොල්ලම. ඒක මේ ට්‍රේනින්ග් එකක් තියෙනවා. ආගේ දඟ වැඩ ටික සේරම ඉවර වෙලා ඊට පස්සේ ආ යනවා වොෂ් එකක් දාන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට 11ට විතර පොඩි නැප් එකක් ගන්නවා. අනේ නීති. මම හස්බන්ඩ් එක්ක යනවා දුවව ගන්න. දුවව අරින්නේ 12:50ට. ඉතින් ගම්පහට යන්න ඕනේ. අද වැස්ස දවසක්. වතුර දාගන්න නැහැ. කොහොමද දන්නේ කොහොමද ගම්පහ ජයල පාර යට වෙනවනේ ටිකක්. ඉතින් ඒ නිසා මං චුට්ටක් කලින් යනවා. අද 12ටම යනවා. ඉතින් හස්බන්ඩ් එක ත්‍රිවිල් එකේ තමයි යන්නේ. ඉතින් මේ යන අතරතුරේදී ඉතින් මගතට වතුර දාපේව බල ගියා. ඉතින් දුවවත් එක ගත්තා. ඔයගලන්ට දැන් ඇහෙනවා. ඉතින් අපි දුවගේ පැහිච්ච කතා ටිකක් මම මේකට එකතු කරලා තියෙනවා. ඉතින් ඔහොම තමයි අද මගේ දවසේ උදේවරුව ගෙවෙන්නේ. ඉතින් එහෙනම් තව අලුත් දවසක අලුත් vlog එකක් අරගෙන ආපහු වෙනකන් ආදරෙන් සතුටින් ඉන්න. ගිහින් එන්න. බයි. සෙල්ලම් බඩුව කරන්න එන්න වගරපු එක හොඳ වැඩක් මට කිව්වා. වගරපු හොඳ දේවල් මට කියන්න. දෙකක් කියන්න දෙකක්. හරි. මම ලස්සනට ඉස්කෝලේ වැඩ කරා. හරි. තව එකක් කියන්න. ඊට පස්සේ මගේ මේ කිස් විශ්වමණි කේස මම ලස්සනට ආ සිං කරාද? ඔව්. එහෙනම් හොඳ වැඩ දෙකක් කරලා පැටියෝ. හොඳ වැඩ දෙකක් කරලා. එයා ඉස්කෝලේ හොඳට කරලා ඊට පස්සේ We wish you a Merry Christmas song එක හරියට